හායි යාළුවනේ. ඉතින් කවියන් මදු YouTube channel එකට මම ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ දේදුගල ඕල්ඩ් ටවුන් එකේ තියෙන ඒ සුන්දර වූ බෝමළුව අසලට. ඉතින් මම පසුපසින් පේන්නේ මේ බෝමළුව. ඉතින් බලමු සුන්දර රිටිගාවය කෙසේ බෝමළුව වලින් ගලහ බයිනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ වෙනතෙක් රැඳී සිටින්න බෝමළුවේ සුන්දරත්වය ඒ වටපිටාව විඳ ගන්න. ඔව් ඉතින් ඔබ බලන ඇති මේ දේදුගල තියෙන්නේ කොහෙද කියලා. හොඳයි මම කෙටියෙන් විස්තරයක් කරන්න. දේදුගල අයිතිවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත් කෝපිටිය බල ප්‍රදේශයට. ඉතින් ඔබ කොළඹ සිට එනවා නම් ඒත් ආවිස්සාවලට ඇවිල්ලා බුලත් කෝපිටියට ඇවිල්ලා සුන්දර වූ ගමන් මගක කඳු පන්ති අතරින් සුන්දර වූ ගමන් මග කිලෝමීටර් 12ක් ගෙවාගෙන මේ දේදුගල ඕල්ඩ් ටවුන් එකට එන්න ඕන. ඉතින් ඕල්ඩ් ටවුන් එක කියනකොට ඔයාලා බලන්න ඇති මොකක්ද කියලා. අපි මේ දේදුගල ඕල්ඩ් ටවුන් එක කියන හඳුන්වන්නේ මේ ඉස්සර පැවති ජනාකීය නගරය. මේ වෙන විට ක්‍රමෙන් ගරා වැටී තිබෙනවා. ඉතින් මං ඉදිරියට මාගේ වීඩියෝ වලින් ඒ ගැන ඔබට දැනගන්න පුළුවන්. ඉතින් මේ දේදුගල ඕල්ඩ් ටවුන් එකට ඇවිල්ලා එතන ඉඳලා ලුවක්කන පන්සල පාරේ මීටර් 150ක් විතර පමණ ඉදිරියට යනකොට මේ සුන්දර හෝ රිටිගා ඔය අසලින් පිහිටි මේ අපූර්ව බෝමළුව ඔයාලට දැක ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ බෝමළුව ගැන කියනවා නම් ඉතාමත් හාත්කම් පිරුණු ස්ථානයක්. ඉතින් මේ ගමේ මිනිස්සුන්ගේ මතයක් තියෙනවා මේ බෝමළුවට යම් කිසි දෙයක් බාර හර වුණොත් ඒ අනිවාර්යෙන් තමයි ඉෂ්ට වෙනවා කියලා. ඉතින් අපි යන් මේ සුන්දර වූ බෝමළුව දැන් දැක ගන්න. හොඳයි මේ මං දැන් ඔබට වීඩියෝ ගෙනාවේ යන නෙළුවක්කන පන්සල පාරේ ගමන් මගේ. ඉතින් මම අධික වර්ෂාව සමග තමයි මේ වීඩියෝ එක ඔබට අරගෙන ඉන්නේ. මේ දිනවල මේ ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇදහැරෙනවා. මේ වර්ෂාවත් සමග තමයි අද මේ වීඩියෝ එක ඔබට අපි ගෙන එන්නේ. ඉතින් බලන්න මේ බෝමළුවේ පැරණි භාවය සහ එහි බෝමළුවේ ඇතුළත තියෙන අපූර්ව චාම් භාවය. ඉතින් මේ බෝමළුවට දකුණු පසින්ද කුඩා ඇලක් ගලා බසිනවා. ඒ ඇලේ වතුරට ගිහින් එක්කව වෙන්නේ මේ සුන්දර වූ රිටිගහ ඔහෙට. ඉතින් මේ තමයි බෝමළුවේ කුඩා ඉඩ ප්‍රමාණයට නිර්මාණය කරලා තියෙන්නේ. අපි තවත් ඉදිරියට ගිහින් බලමු. ඔබට මේ පේනවා ඇති මේ ස්ථානයට හොඳ view එකක් පේනවා මේ සුන්දර වූ රිටිගහවෙන්. ඉතින් මේ සුන්දර වූ රිටිගහය අපට ජල විදුලි බලාගාර වලට බොහෝ සහායක් ලබා දෙමින් තමයි ගලා බසින්නේ. මේ ජල විදුලි බලාගාර රිටිගහවේ මෙම ස්ථානයේ පමණක් නොවේ උඩහැන් හා පල්ලෙහැන් බොහෝ ජල විදුලි බලාගාර ඉදි කරලා තියෙනවා. ඒත් බලන්න මෙම ස්ථානයේ මේ ට්‍රේබයින් එක උනත් ඉදි කරලා තියෙන අපූර්ව හරිම ලස්සනයි. මේ වගේ තව ලස්සන දේවල් අපේ මේ පුංචි රටේ කොපමණ නැද්ද? ඉතින් බලන්න කොච්චර සුන්දරත්වයක් තියෙනවද කියලා. ඉතින් යාළුවනේ මේ වගේ ලස්සන වීඩියෝ නරඹන්න මාත් එක්ක රැඳිලා ඉන්න දිගටම කවියන් මදු YouTube channel එකත් එක්ක subscribe කරලා තියාගන්න. ඉතින් මම තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔබ වෙන ගමන් අදට සමු ගන්නවා කවියන් මදු.